එබ්බැහිවීම් පාලනය කරගන්නේ කොහොමද? ඔබටත් ඇති පාලනය කරගත යුතුයි කියලා හිතෙන ඇබ්බැහිවීම්. එනිසා මේ කතාව ඔබටත් වටීවී. ඇබ්බැහිවීම් පාලනය කරගන්න මේ පියවර දෙකින් පුළුවන්මයි. 1. මට ඇබ්බැහිවීම් පාලනය කරගන්න බෑ කියන අදහස අතරින්. මට බෑ කියන අදහසත් එක්කනම් කොහොමත් ඇබ්බැහිවීමක් පාලනය කරගන්න බෑ. එනිසා මුලින්ම අත්හල යුතුයි මට මේක කරගන්න බෑ කියන අදහස. 2. සම්පූර්ණයෙන්ම මම මේ ඇබ්බැහිවීම අතහරිනවා ආයෙනම් මේකට ඇබ්බැහි වෙන්නේ අන්න ඒ වගේ අදහස් ඔලුවට ගන්න එපා. යම්කිසි කාල වකවානුවකට මම මේ ඇබ්බැහිවීම අතහරිනවා කියන තැනට එන්න. මං සතියක් අතහරිනවා. මං සති 2ක් අතහරිනවා. මං මෙච්චර කාලවකවානුවක් අතහරිනවා. විභාගය කරලා ඉවර වෙනකන් අතහරිනවා. ආන් ඒ වගේ කාලවකවානුවක අදහසක් හිතට දෙන්න. ඔය පියවර දෙකෙන් ඇබ්බැහිවීමක් අපිට පාලනය කරගන්න පුළුවන්මයි. අහන්න මේ කතාව. එක වටුකුරුල්ලෙක් හිටියා. මේ වටුකුරුල්ලා කුරුළු වැද්දෙකුගේ දැලකට අහු වුණා. ඒ කුරුළු වැද්දා මේ වටුකුරුල්ලව තරගෙන ඇවිල්ලා එයාගේ කූඩුවට දැම්මා. දැන් විකුණන්න ඉන්න අනිත් වටුකුරුල්ලොත් ඉන්නවා. වටුකුරුල්ලන්නේ මස් කනවනේ. කුරුළු වැද්දා වටුකුරුල්ලන්ව කූඩුවල දාලා උන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා. දැන් මේ අහුවෙච්චි වටුකුරුල්ල බලාගෙන ඉන්නවා. කුරුළු වැද්දා කෑම දානකොට ඒ කූඩුව ඇතුලේ ඉන්න අනිත් වටුකුරුල්ලන්ට තමන් හිර වෙලා ඉන්නේ, අහු වෙලා ඉන්නේ කියලා වගක්වත් නැහැ. පොර කාගෙන අර කුරුළු වැද්දා දාන කෑම කනවා. ඉතින් මුන් සතියට 2කට මහත් වෙලා පිම්බිලා එනවා. එතකොට වටුමස් කන මිනිස්සු ඇවිල්ලා අර කූඩුවෙන් බලනවා හොඳට මහතට දෙහෙතට ඉන්න එක. කුරුළු වැද්දට කියනවා ආන් අර කවදින්ට. ඉක්මනින් මහත් වෙන එක ගොදුරු වෙනවා. අර වටුකුරුල්ලා මේ සංසිද්ධිය හොඳට බලාගෙන හිටියා. එයාට තේරෙනවා දැන් මෙතන වෙන දේ. කුරුළු වැද්දා අපිට හොඳට කන්න දෙනවා. ආදරයට නෙමෙයි. අපෙන් හොඳ ගානක් හොයාගන්න පුළුවන් නිසා අපිට හොඳට කන්න දෙනවා. අපේ කැට්ටියත් තමන්ව මරන්ටයි ඉන්නේ කියන එකත් අමතක වෙලා අරක පොරකාගෙන කනවා. කාලා මහත් වෙනවා. ඊට පස්සේ ඉතින් වැඩි කල නොගොස්ම තමන්ව මාසට විකිනෙනවා. මේ වටුකුරුල්ලා කුරුළු වැද්දාගේ කූඩුව ඇතුළේ හිර වෙලත් එයා බෑ කියන අදහසට ආවේ නෑනේ. එයා කල්පනා කළා නෑ. මට මෙතනින් බේරෙන්න පුළුවන්. මම බේරෙනවා. බේරෙන්න කරන්න තියෙන්නේ කෑම අඩු කරන එක. මහත් වෙන්න කන්න හොඳ නෑ. බඩගිනි ආවට කන්න දාන ඒවාට කැමැත්ත ඇති වුණාට මහත් වෙන්න කන්න හොඳ නෑ. මං චුට්ටක් කනවා. නොමැරී ඉන්න කනවා. යම් දවසක මෙතනින් පැනලා යන්න පුළුවන් වෙනකන් මං ඒක කරනවා. දැන් ඔන්න මේ වටුකුරුල්ලා අදිෂ්ඨානයකට ඇවිල්ලා එයා බෑ කියන අදහස අතහැරියා. මෙතනින් පැනලා යනකම් මම කොච්චර ආස ඇති වුණත් කොච්චර කැමැත්ත ඇති වුණත් අනිත් අය පෙරලගෙන කනවා දැක්කත් මම පොඩ්ඩයි කන්නේ. දැන් කුරුළු වැද්දා කෑම දානවා ඇතුළට. අනිත් වටුකුරුල්ලෝ පෙරලගෙන ඇවිත් කනවා. මේ වටුකුරුල්ලා පැත්තකටලා බලන් ඉන්නවා. අර අනිත් වටුකුරුල්ලෝ පොර කාගෙන කනකොට ඔය මේ ධාන්‍ය පොඩ්ඩක් විසි වෙනවනේ. එව්ව චුට්ටක් මෙයා කාලා යන්තම් බඩ පුරවගෙන වකුට් වෙලා ඉන්නවා. කාලේ ගත වුණා. වැද්දා කූඩුව දිහා බලනකොට විශේෂයෙන් පේනවා එක වටුකුරුල්ලෙක් ඒක එන්ට දුර්වල වෙනවා. ඇට ගැහෙනවා. කුරුළු වැද්දා දවසක්
කූඩු ඇතුළට අත දාලා මේ වටකුරුල්ලාව ගත්තා. අතට ඇරගෙන එහෙට මෙහෙට පෙරල්ලා බැලුවා මේකට මක් වෙලාද මේකම යට ගහෙන්නේ. දුරුවල කුරුල්ල නිසා වටකුරුල්ල මහා හයියට අල්ලගෙන හිටියෙත් නෑ මේ වැද්දා. වැද්දගේ අත සාමාන්‍ය පමණකින් තමන්ට පැනගන්න පුළුවන් ගානට බුරුල්ලුනා කියලා තේරිච්චි ගමන් මේ වටකුරුල්ලක් ගන්න පුළුවන් උප්පරිම ජවය ගත්තා. ඈතට ගිල්ල ගියා. ඌ බේරුණා. ඌ ගැලවුණා. ඊට පස්සේ ඌට ඕන තරම් හිතේ හැටියේ කණ්ඩ බොන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඔබට හිතෙන්න පුළුවන් ඔය වටකුරුල්ලාගේ කතාව කොහෙද තියෙන්නේ කියලා. අපේ මහා බෝධි සත්වයෝ සංසාර ගමනේ වටකුරුල්ලෙක් වෙලා වීරිය කරපු හැටි වට්ටක ජාතකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි යම් ඇබ්බැහිවීමක් කියලා කියන්නේ කූඩුවක් කියලා හිතන්න. ඇබ්බැහි වෙලා එක්ක ගේම් වලට ඇබ්බැහි වෙලා එක්ක සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙලා එක්ක මොන හරි නරක දෙයකට ඇබ්බැහි වෙලා. ඇබ්බැහිවීම කූඩුවක් නම් ඔය කූඩුවෙන් පැනගන්න බෑ කියන අදහසට එන්න එපා. ඒක තමයි ගොඩාක් වෙලාවට ඇබ්බැහිවීම වලින් බේරෙන්න තියෙන ලොකුම බාධාව. බෑ කියන අදහසට ආපු ගමන් කවුරු හරි පිටිට ඕන. කවුරු හරි එපැයි මට බෑ. මට කවුද උදව් කරන්නේ? මාව මේ ඇබ්බැහිවීමෙන් ගලවා ගන්නා බලවන්තයා කවුද? කවරෙක්ද ඒ? කවද්ද එයා එන්නේ? අපි හැමතිස්සෙම අපි ඇබ්බැහිවීමෙන් ගලව ගන්න කෙනෙක් එනකන් විශේෂ ක්‍රමයක් ලැබෙනකන් අපි බලන් ඉන්නවා. ඒ නිසා බෑ කියන අදහස අතහරින්න. ඊළඟට තදට ගන්න එපා මං ආයේ ජීවිතේ කවදාවත් ගේම් වලට ආය ඇබ්බැහි වෙන්නේ. මං කවදාවත් මේ සමාජ මාධ්‍ය වලට ආය ඇබ්බැහි වෙන්නේ නැහැ. උන් ඔය වගේ නිකන් අර දරන්තඬු තද අදහස් නෙමෙයි අපි ගත යුත්තේ. අපි යම් කාලවකවානුවකට මේක කරමු. මම මේ පාඩම් කරන කාලවකවානුවේ මට බාධායි. ඒ නිසා මම මේ කාලවකවානුවට මේක කරන්නේ. සතිය සති දෙකක් මාසය ඒ වගේ කාලයක් දාගන්න. එතකොට සැහැල්ලුවක් එනවා හරියට මේ වගේ. යම්කිසි බරක් යම් දුරකට අපට අරගෙන යන්න තියෙනවා. ඒ දුර එකපාර උස්සගෙන යන්නේ කොහොමද කියලා හිතුවොත් හිතද්දිම එනවා මහ බරක්. අපි තුම කෙනෙක් කල්පනා කරනවා නෑ මං අරගෙන මට පුළුවන් දුරක් උස්සන් යනවා. පුළුවන් දුර ගිහිල්ලා තියලා පොඩ්ඩක් විඩා ඇරලා ආයි උස්සන් යනවා. මං පුළුවන් දුරක් කරා යනවා කියන තැනට ආපු ගමන් අර බර අරගෙන යනවා කියලා ඔළුවට එන බර ගොඩාක් අඩු වෙනවනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඔය පියවර දෙකෙන් ඇබ්බැහිවීම පාලනය කරගන්න පුළුවන්මයි. මට බෑ කියන අදහස අතහරින්න. යම් කාල වකවානුවක් ඉලක්ක කරගෙන ඇබ්බැහිවීම පාලනය කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඉතින් ඒ කාල වකවානුව දික් කර ගැනීම, තමන් සම්පූර්ණයෙන් මේ ඇබ්බැහිවීමෙන් ඈත්වීම, ඇබ්බැහිවීම පාලනය කරගත්ත කාලයේ තිබුණු සුව පහසුව සිහි කර කර ඒ ඇබ්බැහිවීමෙන් ගැලවෙන්න හිත සම්පූර්ණයෙන්ම හදා ගැනීම ඊට පස්සේ අපිට කරන්න පුළුවන්. ඉතින් ওই පියවර දෙකෙන් ඔබේ පාලනය කරගත යුතු ඇබ්බැහිවීම පාලනය කරගන්න ඔබත් උත්සාහවත් වෙන්න. ඒ උදෙසා ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.